තොට දෙන්නම් මං ආට ආදරෙයි. සුකිදායෝ. මොහන්තන කොට දයි කිරයි. සෙන්සෙ බබාගේ කවුද? සුකිදා. ඔන්න කැමති වචන දෙකක්. සුකි කැමති. සුකි සුකි කැමති. සුකිදායෝ. සාමාන්‍යයෙන් ජපනීස් අය කතා කරද්දි පුතේ අපි වගේ අර නිකන් තොට දෙන්නම් කියන වගේ ශබ්ද නෙමෙයි එන්නේ. අපි නිකන් අර නිකන් ඇත්තම ටකරමකට මහා වැලි වරුසාවක් වැටෙනා වගේ ශබ්ද අපෙන් එන්නේ. හරි? ජපනීස් අය එහෙම නෙවෙයි. මං ඔයාට කැමති. මං ඔයාට ආදරෙයි. හරි? කියනව නම් සාමාන්‍යයෙන් ආදරෙයි කියන වචන තියෙනවා. හරිද? සරලම වචනේ තමයි සුකිදායෝ. සුකි දයිස්කි සුකි. හරිද? එහෙනම් සුකි කියමු. කැමති. මම මේකත් එක පාඩමක් කරන ඉස්සරහට ඒකයි මම මේ වචන දෙක දෙන්නේ. සුකි කියමු. ඒකේ අනිත් පැත්ත විරුද්ධ පදේ. කිරයි අකමැති. දයි කිරයි. ඔය දයි කියන්නේ ගොඩක් කියන එක. දයිස්කි දයි දයිස්කි දයෝ. ඔන්න මේ එකක් දෙන්නම් මේත් එකම. දයිසුකි දයිසුකි ගොඩක් කැමති. දයි කිරයි ගොඩක් අකමැති. මොහන්තන කොට දයි කිරයි. මං ඔයාට ගොඩක් අකමැති. දයි කිරයි. ඒක කියන්නේ නැහනේ. දයි කිරයි. කියන්නේ නැහනේ. ඔය ජපනීස් අය හරි කියුට් පුතේ කතා කරනවා. සෝදායනේ කියලා. මම බබාගේ නැන්දා. මගේ එහා පැත්තේ එක බබාගේ පුංචි. එතකොට සෙන්සෙ බබාගේ කවුද? පැන්ඩ බේබි දැන් යාළු වෙලා. ඕව කළා අම්මා ෆෝන් එකට බැලලා ෆෝන් එකත් ගනි. මම ෆෝන් එකෙන් බලන්නේ කිව්වේ නෑනේ. මං කිව්වේ ඕගොල්ලන්ට ගෙදර බරත කරන්න කියලා. ෆෝන් එකෙන් බලන්න එපා. මේ මං කියලා දෙනේව හොඳටම ඇති. ඒ අයියලා කියලා දෙනේව ඕනේ නෑ. මං කියලා දෙනේව ඇති. හරි යන් කැමති. කොහොරදලට ගියන් බලන්න ගෑල් ළමයි. කොහොමද? ඕගොල්ලෝ කියන්න එපා හොරදල් වෙලා හොඳේ. කාගේ හරි ඉස්සරහට ගිහලා කියන්න එපා. සුකිදායෝ. පිරිමි ළමයි කොහොමද කියන්නේ? සුකිදා. සුකිදා. එච්චරයි. හරි. කියුට් වෙන්නේ මේගොල්ලන්ට බලුවා. හරි.